අපි අද ඇවිල්ලා ඉන්නේ නූහා බෑග්ස් ආයතනයේට. එහි අධිපති අහමඩ් මහත්මයා ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. අපි දැනගන්න කැමති මේඩ් ඉන් ශ්‍රී ලංකා කන්සෙප්ට් එක යටතේ යන ඔබතුමාගේ ආයතනයේ ස්වභාවය පිළිබඳව පොඩ්ඩක්. ආයිබෝවන් මේ මම නූහා බෑග්ගේ අධිපති. සාමාන්‍යයෙන් අපි ළමයෙකුට ඉස්කෝලේ ළමයෙකුට ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම අනුව ඒගොල්ලන්ට සුදුසු මට්ටමේ ආර්ථික බෑග් එකක් තමයි මේ ගහලා තියෙන්නේ. නෝමලි මම ස්ටාර්ට් කරේ 2005 තමයි අපේ ආයතනයේ නූහා බෑග් ආයතනය ආරම්භ කළේ. එතෙන් පටන් කෙමෙන් අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිල්ලා මේ 2023 දී මට IDB award එකක් ලැබුණා. හොඳම විශිෂ්ට සම්මානය ලැබුණේ මේ IDB ආයතනයෙන්. බෑග් එකේ ප්‍රමිතියයි බෑග් එකේ මිල ගණන් අනුව සාධාරණ මිලකටයි හොඳ ප්‍රමිතියට හොඳම බෑග් එකක් ළමයෙකුට ලබා දීමේ අරමුණෙන් කරපු ආයතන නිසාලා අපිට මේ IDB ආයතනයෙන් අපිට award එක ලබා දුන්නා. ඒ වගේම ලංකාවේ ඒ කියන්නේ පිටරටින් ගෙන්නන්න පුළුවන් බෑග් එක අපි ලංකාවේ නිපදවලා ලංකාවේ ළමයිට ප්‍රායෝගිකව ඒක අත්හදා බලන්න තමයි මේ ආයතනය අපි එකම අරමුණෙන් කරගෙන යන්නේ. මොකද රුපියල් 5000කට 6000කට චයිනා වලින් ගෙන්නන බෑග් එකක් ඒ ස්ටයිලිං එකටම අපි නිපදවලා ඒ අපේ ලාංකික ළමයිට යූස් කරන්න අපි මේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ගාල්ලේ දඩැල්ල පිහිටිය එතුමාගේ නූහා බෑග්ස් ආයතනයට ඇවිල්ලා ඔයාලටත් සාධාරණ මිලකට බෑක්පැක්ස්, හෑන්ඩ් බෑග්ස් සියලුම බෑග් අවශ්‍යතා සපුර ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් අපිත් තව තවත් ආයතනෙ දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.